හලෝ යාළුවනේ සුබ දවසක් වේවා. ට්‍රැවල් විත් සඳරුවන් YouTube channel එකෙන් අද අපි ඔයාලා විශේෂ තැනකට එක්කරා යන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. මමයි මගේ තව සහෝදර මල්ලි කෙනෙක් ඉන්නවා. සංජීව. සංජීව ඔයා මේ ඉන්නේ මල්ලිය. අපි දෙන්න තමයි අද ගමන යන්න පටන් ගන්නෙ. අද යන්නේ විශේෂ තැනකට තමයි. අද මේ අපි ඇවිල්ලා ඉන්නේ තිගල රූපාසල්. ඉතින් ඒ වත්තේ තියෙනවා ලලාන් රබර් තමයි මේ වත්තේ ගොඩක් දුරට යන්නේ. මේ පැත්තෙන් තියෙනවා කටුපොල්. ඉතින් අද අපි දෙන්න යන්න බලාපොරොත්තු වෙන්නේ රූපාසල් කම්බිපාලම තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ දැනට තියෙන වාහන යන්න පුළුවන් මේ එගොඩ මෙගොඩ යන්න පුළුවන් එකම කම්බිපාලම. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මේ කම්බිපාලමත් තව වැදගත් ස්ථානයක් තියෙනවා රාජසිංහ රජුරෝ සැඟවිලා සිටිය ගල් ගුහාවක් තියෙනවා පත්තිනි ගල කියලා. ඉතින් ඒ ගල් වලට ඔබලා එක්ක යන්න තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු ඒ ස්ථානයට කොහොමද කියලා. හරි යාළුවනේ ඔන්න අද ආවා අපි ඔයාලා එක්කව කරගෙන මේ කම්බිපාලම ළඟට. අපි බලමු කම්බිපාලමේ ගිහිල්ලා කොහොමද කියලා විස්තරේ. මේ තමයි කම්බිපාලම මේ විශාල ගල් පර්වතයට වස්සලා ඊට පස්සේ මේ කේබල් මාර්ගය තමයි මේ තද කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ කේබල් 21ක් තියෙනවා මේ කම්බිපාලමේ. ඒ 21 උඩ තමයි මේ ලලාන් රබර් වක්‍රායේ එහා කොටේ ඉඳලා මේ කොටට මේ කිරි ප්‍රවාහණය කරා. මේ වගේම එහා පැත්තේ ගම් වාසීන් සියලු දෙනා යන්නේ ගමන් බිමන් පවත්වන කළදා ගන්න මේ කම්බිපාලම හරහා තමයි. ඉතින් ඒ වගේ තමයි මේ කම්බිපාලමේ නිකුත් වගේ ජත්පාසුකමකින් බැලුවොත් කිසිම මේ විශාල ගඟක් ඒකට මේ ගඟක් තමයි මේ ගොඩ මේගොඩ වෙන්නේ. ඉතින් මේ ගඟේ මේ වෙනදාට මෙයාලා බැහැලා යන තැන් තිබුණා, පාරු වලින් යන තැන් තිබුණා, බෝට් වලින් යන තැන් තිබුණා. ඉතින් ඒ ඔක්කොම මගහරවා ගන්න තමයි මේ සුද්දාගේ කාලේ මේ පාලම ඉදි කරේ. අද වෙනකොට මේ පාලමෙන් මේ විශාල සේවයක් මේ ගම් දෙකට එක්ගොඩ මෙගොඩ දෙගොල්ලාටම සිද්ධ වෙනවා. ඉතින් අපි ඔයාලා එක්තරන් ආවේ මේ සුන්දර කම්බිපාලම ලංකාවේ තියෙන අංක 1 කම්බිපාලම. ඉතින් අපි බලමු මේ කම්බිපාලමේ ඔයාලත් එක්ක ගිහිල්ලා මේ කොහොමද තත්ත්වය කියලා. ඉතින් මේ ඔයාලට තේරෙනවා ඇති මේකේ තියෙන විශාල ලී ප්‍රමාණයක් අතුරුලා තියෙන මේ ලී වලට ගන්නේ හොරලී විතරයි. ඉතින් මේ දැව විදියට ගන්න හොර ඒ කියන්නේ ජලයට ඔරොත්තු දෙන්න පුළුවන් ලී විශේෂයක් තමයි හොර කියන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ ලී අඟල් 3ක් ගණ මේ පළල අඟල් 2ක් ගණකමින් තමයි මේ දහස් ගණන් මේකේ තියෙනවා. ඉතින් ඒ පාලම මත තමයි අද ඔයාලා එක්තරන් ආවේ බලන්න. ඉතින් සුන්දර පරිසරයක් ඔයාලට ඇවිල්ලා නරඹන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒ වගේම තමයි මේකේ පල්ලම බැලුවොත් අඩි 80ක් විතර වගේ පල්ලම තියෙනවා. ඒ වගේම මේකේ මේ එහා පැත්තෙන් තියෙන්නේ සීතාව ගඟ නායාපු කන්ද. මේ ඉතින් ඒ වගේ තමයි මේ ගඟ හරහා තමයි මේ කම්පාල මිදි කරලා තියෙන්නේ. අපි දැන් මේ දුෂ්කර ගමන පසු කරන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති. ඔන්න දැන් අපි ගියපු තැනට ආවා. දැන් අපිට තියෙන දුෂ්කර ගමනෙන් පස්සේ මේ තියෙන පාර දිගේ තමයි උඩහට යන්න තියෙන්නේ මේ පාරේ. ඉතින් අපි බයිසිකලේ යන්න බෑ මෙතනින් උඩට. අපි මේ හරිය බයිසිකලේ දාලා තමයි අපි ඊළඟ ගමන ආරම්භ කරන්නේ. මේ හරිය කූඩැල්ල එහෙම බහුලයි. ඉතින් අපි ගිහින් බලමු මේ ස්ථානයට කොහොමද කියලා. ඇත්තට මේ පාරේ යන්න අමාරුයි. මේ දුෂ්කර පාරක්. කූඩැල්ල එහෙම ගොඩක් ඉන්න. ඔයාලා එනවා නම් ඉතින් ගොඩක් පරිස්සමෙන් එන්න ඕනේ. මේ විශාල ගල් පර්වතයක් තියෙනවා. මෙතන පොතක් විශේෂයකුත් ඇවිල්ලා තියෙනවා ස්වභාවිකවම. ඉතින් දැන් අපි රක්ෂිතයට තමයි මේ ඇතුල් වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු ගිහිල්ලා ඔයාලට ලස්සන විශාල ගල් වෙනක්. ඒ වගේම දියැලක් තියෙනවා කියලා කියනවා. අපි තාම හරියටම දන්නේ නැහැ. ගිහිල්ලා බලමු ඉතින් මේ ස්ථානයට. අපි දැන් බයික් එක දාලා මේ පයින් දැන් යනවා. මෙතනින් උඩහට එන්න බෑ. පයින් යන්නේ හරි අමාරුවෙන්. ඌඩැල්ලෝ ඉන්නවා.
ඔයාලට මේ පේන්නේ මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. මේ බලන්න මේ වගේ ලස්සන සුන්දර ප්‍රදේශයක්. ඉතින් ඇත්තටම නිස්කලංකයි. මිනිස් කටහඬක්වත් ඇහෙන්නේවත් මොකුත්ම නැහැ. ඉතින් ඔයාලා එනවනම් බලන්න. දැන් අපි මේ ගල් පර්වතයට මේ පහලින් දැන් ඉන්නේ. ඇත්තරම දැන් මේ ඔයාලට පේනවා ඇති. ලස්සන දියැලි කොහොමයක් මේ පර්වතයේ උඩ ඉඳලා පල්ලට ඇදහැරෙනවා. ඉතින් ඒවෙන් තෙමීගෙන තමයි දැන් යන්න තියෙන්නේ. මෙතන පොඩි ෆොන්ට් එකක් තියෙනවා. කැමරාවත් මේ ඉදන්න. ඇත්තරම ලස්සනයි. මේ හරිය වැස්සරත් තෙමෙන්නේ නැහැ හැබැයි. සුන්දරයි. මේ හරියම වතුර වැක්කිරනවා. බලමු ඉස්සරහට ගිහිල්ලා. එතන තමයි ඊළඟ ගල් ගුහාව තියෙන්නේ. ඌරෝ ඉත්තෑයෝ වගේ වන සත්තු මේ බහුලව දකින්න පුළුවන්. හැබැයි අවස් වෙනකොට තමයි ගොඩක් දුරට මේවට එන්නේ. මේ ඊයේ ඉත්තෑයෙක් ඇහිලා තියෙනවා. මේ සලකුණු තියෙන්නේ බබල්ලෑයෝ. මේ තියන්නේ එයාලා හිටිය පාසටහන. මේ තියන්නේ එයාලා ඊයේ රෑත් මෙතන නවත්තන්න අරගෙන හිටිය පාසටහන. මේ තියන්නේ කබල්ලෑ ජීවත් වෙන ගුහාවක්. ඉත්තෑයෝ ආදී සත්තුන් බොහොමයක් මේ ගුහාවේ දැනටත් හිටිනවා ඉන්නවා කියලා තමයි අපිට ආරංචි. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා. එයාලා ඉඳීද අපිට දකින්න නැත්නම් දකින්න ලැබෙන එකක් නැද්ද කියලා බලමු. මේ තමයි තවත් දිය පාරක්. මෙතන ලස්සන මුල් පද්ධතියකුත් එක්කමයි මේ ස්වාභාවික පිහිටීම පිහිටලා තියෙන්නේ. ඉතින් බලමු මේ ඔයාලටත් මම හිතන්නේ ඔයාලා මේ ගමනක් එයි කියලා. ඇත්තටම අසීරුම කාර්යයක්. පිරිසිදු වතුර. ඉස්සරහට කැප්පෙට්ටිය පොළ තියෙනවා. රේවල් ගස් තියෙනවා. එතන ඊළඟ ගල් ගුහාව. මේ තියෙන දිය පාර. මෙතන ගල් ගුහාවක් තියෙනවා. අපි බලමු මෙතනට ලං කරලා. ඔයාලා දැන් බලන්න ඇති මේ වහිනවා කියලා. වහිනව නෙවෙයි ඇත්තටම මේ ගලේ තියෙන ඉඩ වතුර පහළට ඇදහැලෙන ආකාරය. නොතෙමි යන්න බෑ මෙතන. මේ තරම්ම වතුර වැක්කෙනවා. පිරිසිදු ගලේ. ඉතින් අපි මේ තියෙන තුන්වෙනි ගල් දෙක. මේ තියෙන තුන්වෙනි ගල් දෙන. ඊළඟ ගල් දෙන හතරවෙනි එක ඔයාලා මේ දකින්නේ. මේ ඊයේ නවත්තන කරාට ඉත්තෑවන්ගේ පාසට. මේ ඉත්තෑවන්ගේ පාසට. බලමු අපි ඉස්සරහට ගිහින්. මේ තමයි මම කියපු
රාජසිංහ රජුරෝ සැඟවලා සිටිය ගල්ලෙන. ඇත්තරම මේකේ සාමාන්‍ය පවුලක ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයට ඉඩ තියෙනවා. ඉතින් මේ ඔයාලට ඉන්න පුළුවන් නම් එන්න ඇත්තරම දුෂ්කර ගමනක් යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇවිල්ලා බලන්න විනාශ කරන්න එපා මේ ස්ථානය. ඉතින් මේ තියෙන එක ඇතුලේ දැන් අදත් මේ මොහොතට කලිනුත් මෙතන ඉඳලා තියෙනවා ඌරුකට උන්. ඌරන්ගේ පාසලහන් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති. බලපුවම ඇත්තටම ලස්සනයි මේක ඇතුලේ ඉන්න පුළුවන් මේ පවුලකට මා සාමාන්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තමයි තියෙන්නේ. ඇත්තටම ඒ තරම් ඉඩ තියෙනවා. කිසිම වැස්සකටවත් අමුක්වත් වැටෙන්නවත් නැති, දෙමෙන්නේ නැති හොඳ ඉඩක් තියෙන ගල් වෙනක්. ඉතින් අපි තව පොඩ්ඩක් එහාට ගිහින් බලමු. මේ තියෙන්නේ කබල්ලෑයෙක් නිවහනක් කරගත්තු ස්ථානෙ. මේ තියෙන්නේ කබල්ලෑයන්ගේ නිවහන. මේ තමයි වැහෙලියිනි කූඩු. බලන්න බලන්න. දැකපු නැති එකටත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වටිනා සම්පතක් තමයි මේක. ඉතින් අපි ඔයාලට කියන්නේ මේවා පරිස්සම් කරගන්න ඕනේ. ආවට කමන්නේ පරිස්සම් කරගන්න, විනාශ කරන්න එපා. ඉතින් මේ ඒ වගේ තමයි මේ පරිසරයත් ඇත්තරම සාමකාමී සුන්දර පරිසරයක්. ඉතා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු වටපිටාව කොහොමද කියලා. ඇත්තටම මාර ලස්සන මේ ශාක්‍ය භාණ්ඩ වැල් ඇඹරිලා තියෙන ආකාරය පරිසරයට කොච්චර ආදරය කරනවද මේ වගේ පරිසරයක් දකින්න. දැන් අද කාලේ පරිසර විනාශ කරන කාලයත් එක්ක බලන්න මේ වගේ පරිසරයක් දකින්න ලැබීම ගැන කොච්චර ආඩම්බරද, සතුටු වෙන්න ඕනේද අපි නේද? ඉතින් මෙහෙම වගේ සුන්දර ස්ථාන ඉතින් තවත් තියෙනවා. අපි මේ වගේ තැන් වලට යනවා, ඔයාලා එක්කව කරගෙන යනවා. ඉතින් මේ අපි කියන්නේ මේවා පරිස්සම් කරගන්න. මේකට ආවට ගමන්නේ පරිස්සම් කරගෙන නිදහසේ මුක්තිය ඉඳලා යන්න. හරි යාළුවනේ, ඔන්න අපි ආවා. මේ ඔයාලට ලස්සන ගල් ගුහාවක් පෙන්නුවා, කම්බි පාලම පෙන්නුවා. ඉතින් ට්‍රැවල් සඳරුවන් අද මෙතනින් නිමාවටපත් වෙනවා. ඉතින් මම ඔයාලට කියන්නේ මගේ channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment එකක් දාන්න, යාළුවන්ට බලන්න share කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට බුදු සරණයි.